මහත කියන එක ප්‍රශ්නයක් සමහරුන්ට. කෙට්ටු කියන එක ප්‍රශ්නයක් තව සමහරුන්ට. මේ හැම දෙයකටම දියුණු ලෝකෙ එක එක ක්‍රමවේද තියෙනවා අපි කැමති විදිහට අපේ ලස්සන වැඩි දියුණු කරගන්න. උදරය කියන එක මහත් වුණාට පස්සේ ගැහැණු ළමයෙක්ගේ ලස්සන සෑහෙන දුරකට අඩු වෙලා යනවා. ඉතින් මේ බඩ වැඩි එකට ෆැට් ෆ්‍රීසිං ට්‍රීට්මන්ට් එක 100% ප්‍රතිඵලදායකයි කියලා අපි අහලා තියෙනවා. ඉතින් හරියටම විස්තර දැනගන්න වගේම ක්‍රියාවෙන් ගැන ඔප්පු කරන කෙනෙක් ළඟට අපි ගියා. ඒ තමයි ඩොක්ටර් බුද්ධික විට්ටාචි. අපි බලමු සෙෂන්ස් කීයකට පස්සේද කියලා මේ බඩ අඩු වෙන්නේ. අපි මේ කරන්න යන ප්‍රතිකාරය සෛල කර්මයකින් තොරව ෆැට් රිඩක්ෂන් ට්‍රීට්මන්ට් එක මේ බඩේ තියෙන බෙලි ෆැට් එක අයින් කරන ට්‍රීට්මන්ට් එක. මුලින්ම අපි කරන්න යන්නේ අල්ට්‍රාසවුන්ඩ් කැවිටේෂන් කියන ට්‍රීට්මන්ට් එක. මේකේ ට්‍රීට්මන්ට් මෙතඩ් ගණනාවක් තියෙනවා. අල්ට්‍රාසවුන්ඩ් කැවිටේෂන් එකෙන් වෙන්නේ මේ තියෙන ෆැට් සෙල්ස් පොඩි ලික්විඩයිස් වෙන එක පොඩි කැලි වලට කැඩෙන එක. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. මේ වගේ පොඩි මේ ඇතුලේ තරංගයක් තියෙන අල්ට්‍රාසවුන්ඩ් කිරණයක්. අල්ට්‍රාසවුන්ඩ් කිරණය මගින් තමයි ෆැට් ලේයර්ස් පොඩි කැලි වලට කැඩෙන්නේ. අපි මේක ඇප්ලයි කරනවා මේ උදරයට. මේක තමයි අල්ට්‍රාසවුන්ඩ් කැවිටේෂන් කියලා කියන්නේ. මේ විදිය ට්‍රීට්මන්ට් එක. මේකේ ෆැට් සෙල්ස් කුඩා කැලි වලට කැඩෙන්නේ. ලික්විඩයිස් වීම තමයි මේකෙන් වෙන්නේ. ඔබ මේ දැක්කේ මේ ෆැට් ෆ්‍රීසින් එකක් කරන්න ඉස්සෙල්ලා ජෙලි පෑඩ් එකක් මේ බඩට උදරයට දාන ආකාරය මේ ජෙලි පෑඩ් එක මගින් ෆැට් ෆ්‍රීසින් එකේ ඉන්ස්ට්‍රුමන්ට් දාන්න ඉස්සෙල්ලා ජෙලි පෑඩ් එකක් දානවා. ඒකෙන් තමයි මේ හැමේ ස්තරය හැම අරසා වීම මේ ජෙලි පෑඩ් එක මගින් සිදු වෙනවා. මේ තමයි මේ ෆැට් ෆ්‍රීසින් කියන උපකරණය. මේක මේ පෑඩ් එක ෆැට් එක තියෙන ස්ථාන වලට අපිට දාන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් මේ දාන්නේ ඇබ්ඩොමිනල් ෆැට් එක බඩ උදරය අඩු වෙන්න. මේක උදරයට දාන්න පුළුවන්. ඒ වගේම ලව් හැන්ඩල් වලට අත්වලට කලවා ප්‍රදේශයේ මේද ස්තරය මේද අඩු කරගන්න තෙල් ඉවත් කරගන්න මේ උපකරණය දාන්න පුළුවන්. මේක දැම්මහම මේ හැමතෙම ඇලිලා හිටිනවා. මේ ෆැට් ෆ්‍රීසින් උපකරණය වෙන්නේ මේ හැමේ අභ්‍යන්තරයේ ඇති මේද තට්ටුව දිය කර හැරීම තමයි ප්‍රධාන වශයෙන් වෙන්නේ. මේකේ ඇතිවෙන අධික සීතල තත්ත්වයේ හින්දා -5 ඉඳන් -15 වෙනකම්ම අගේ ඍණ අගයකට හැමේ අභ්‍යන්තරයේ ඇති ෆැට් එක ෆ්‍රීස් වෙන්න පටන් ගන්නවා. ඒකෙන් හැමේ ෆැට් එක ඩෙත් වෙලා මැරිලා ඒ ෆැට් එක ප්‍රතිසංස්කරණ පද්ධතියත් එක්ක වසාගන්ති පද්ධතිය මගින් ඉවත් වෙනවා. ප්‍රතිසංස්කරණ පද්ධතියේ බලපෑමෙන් වසාගන්ති පද්ධතිය මගින් ඉවත් වී යනවා මේ කැඩිච්ච ෆැට් එක. ඉතින් ඒකෙන් වෙන්නේ මේ ශරීරයේ මේ හැමේ අභ්‍යන්තරයේ ඇති තෙල් තට්ටුව ක්‍රමක්‍රමයෙන් ඉවත් වෙනවා. මේ ප්‍රතිකාරයෙන් වෙන්නේ මේ හැමේ අභ්‍යන්තරයේ තියෙන අභ්‍යන්තර මේද ස්තරය තද සීතලකට ලක් වෙලා ඒ ෆැට් එක සීතලට ලක් වීම සහ වැකුම් කිරීම තුළින් ෆැට් එක ඩෙත් වෙනවා, මැරෙනවා. ඒ මැරිච්ච ෆැට් එක තමයි ඇඟේ තියෙන ඉමුන් සිස්ටම් එකෙන් පරිවෘත්තය කියා ඔස්සේ ඉවත් වෙන්නේ. දැන් අපේ ෆැට් පීස් වෙච්ච ෆැට් එක මසාජ් එකෙන් ඒක සොෆ්ට් කරන එක තමයි දැන් කරන්නේ. මේ RF කියන එක රේඩියෝ ෆ්‍රීකවන්සි මේකෙන් මගින් රත් වීම මගින් අර ෆැට් සෙල්ස් සීතල වෙච්ච ෆැට් සෙල් රත් වෙලා මේ මෙල්ට් වෙලා යනවා. ඒක තමයි මේකෙන් ප්‍රධානම අරමුණ වෙන්නේ. මේ තමයි ෆැට් ෆ්‍රීසින් ප්‍රතිකාරයේ අවසානම ප්‍රතිකාරය ලිපොලේස ප්‍රතිකාරය. ලිපොලේස ප්‍රතිකාර මගින් මේ ෆැට් සෙල්ස් ද්‍රව බවට පරිවර්තනය වීම සිදු වෙනවා. ඉතින් මේ සියලුම ප්‍රතිකාර මේ කූල් ස්කැල්පින් සහ ෆැට් ෆ්‍රීසින් කියන ප්‍රතිකාර සම්පූර්ණ ප්‍රතිකාරයට පැයයි විනාඩි 20ක් විතර කාලයක් ගත වෙනවා. දැන් ට්‍රයල් ලිපොලයිසිස් එකවත් ෆැට් ෆ්‍රීසින් ප්‍රතිකාරය දැන් අපි ඉවර කරා. මේ ප්‍රතිකාරයට සම්පූර්ණ කාලය පැය විනාඩි 20ක් විතර අපිට ගියා. ඉතින් මේ ප්‍රතිකාරය සති දෙකෙන් දෙකට උදරය අඩු වෙනකම් වාර 6ක් 7ක් විතර කරන්න ඕනේ එක්කෙනාගේ තත්ත්වය අනුව. අද මේ ප්‍රතිකාරය අපි ඉවර කරා මේ කොටස් 4කින්.
ස්කැල්ප්ටින් හෙවත් පැට්පීසින් ප්‍රතිකාරය කරේ දැන් සති දෙකකට කලින්. මේ මුල්ම ප්‍රතිකාරයෙන් පස්සේ අද දෙවනි ප්‍රතිකාරය කරනවා. මේ දෙවනි ප්‍රතිකාරයේදී පළවෙනි ප්‍රතිකාරය කිරීමත් සමග සංසන්දනය කරාම අඟල් 3ක විතර අඩුවීමක් අපිට දක්නට ලැබුණා. මේ ප්‍රතිකාරයේ වෙන ප්‍රධාන දේ තමයි හැමේ අභ්‍යන්තරයේ තියෙන මේද ස්තරය ෆැට් ලේයර් එක අධික මේ ප්‍රොබ් එක මාර්ගයෙන් අධික සීතලකට ලක් වෙනවා. -10 වෙනකන් අධික සීතලකට ලක් වෙලා ඒ ෆැට් මේද ස්තරය මැරෙනවා මේ අධික සීතලත් එක්ක. ඊට පස්සේ ඇඟේ තියෙන ඉමුන් සිස්ටම් එක මාර්ගයෙන් මේ මැරිච්ච මේද ස්තරය ෆැට් ටික තෙල් තත්ත්වය හැමෙන් ඇඟෙන් අයින් වෙනවා. අපේ වසා ගන්ති පද්ධතිය මගින්. ඒක තමයි මේකේ ප්‍රධාන ට්‍රීට්මන්ට් එකේ අරමුණ වෙන්නේ. මේ ප්‍රතිකාරය ඊටමම සාර්ථක ප්‍රතිකාරයක්. අපිට තව සෙෂන් 2-3ක් වගේ යද්දී සම්පූර්ණ උදරය අඩු කරගන්න පුළුවන් මේ ප්‍රතිකාරය මගින්. ට්‍රයෝලයිපොලයිසිස් කියන නමින් හඳුන්වන මේ පැට්පීසින් ප්‍රතිකාරය ලෝකයේ අද වෙන විට ඊටමම ජනප්‍රිය ප්‍රතිකාරයක්. මේකේ කිසිදු අතුරුආබාධයක් නැහැ. ඒ වගේම වේදනාවක් නැහැ. ඒ වගේම ශරීරයේ සහ අභ්‍යන්තරයේ ඇති තෙල් තට්ටුව අපිට ඉක්දාමම කෙටි කාලෙකින් අඩු කරගන්න පුළුවන්. උදරේ ඉදිරියට නායම ඒ වගේම ඉන දෙපැත්තේ තියෙන ලව් හැඩල් කියලා හඳුන්වනවා. ඒ වගේ තෙල් තට්ටුව, ඒ වගේම බ්‍රා ෆැට්, ඒ වගේම තයිස් වල දෙපැත්තේ තියෙන ඉනර් තයිස් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම අත්වල තෙල් තට්ටුවත් ඒ වගේම ඩබල් චින් තට්ටුවක් මේ ප්‍රතිකාරයෙන් අඩු කරගන්න පුළුවන්. මේක ඊටම සාර්ථක ප්‍රතිකාරයක්. දැන් ඔබ දකිනවා දෙවනි සෙෂන් එක වෙද්දීම අඟල් 3ක විතර ප්‍රමාණයක් උදරය අඩු වෙලා තිනවා. ඒ වගේම ශරීරයේ බරක් කිලෝ 2ක් විතර අද වෙනකොට අඩු වෙලා තිනවා. ඉතින් මේක ගොඩක් සාර්ථක ප්‍රතිකාරයක් විදිහට හඳුන්වන්න පුළුවන්. Day 1 එකේදී ටිකක් අඩු වුණා. Day 2 එකේදී ඊටත් වැඩිය ටිකක් අඩු වුණා. Day 3 ඒ කිව්වේ session number 3. ඊළඟට තවත් සෙෂන්ස් කීයක් තියෙයිද? මේ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි ඊළඟ සෙෂන් එකේදී හම්බ වෙලා ඇත්තටම මොකද උනේ කියලා බලමු.